ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශය යටතේ ඇති ඒකාබද්ධ සේවයේ කාර්යාල සේවක සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීම ගැන ඔබව දැනුවත් කරන්න. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවත්නා ආයතනවල ඒකාබද්ධ සේවයේ කාර්යාල සේවක සේවයේ තුන්වන ශ්‍රේණියේ පුරපාඩු 240ක් පිරිවීම සඳහා සුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම් පත්‍ර කැඳවනවා කියලා තමයි ගෙසට් එකේ සඳහන් කරලා තියෙන්නේ. සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පහතින් දක්වා ඇති ආකෘතිය අනුව සකස් කරන ලද අයදුම් පත්‍ර අදාළ සහතිකවල පිටපත් සමග බහා එවනු ලබන කවරේ වම්පස ඉහළ කෙරවලේ කාර්යාල සේවක සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමේ අයදුම් පත්‍රය අනුවෙන් සඳහන් කර 2026 දෙවැනි මාසයේ 23 වෙනිදාට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න ඕන කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඒ ලිපිනේ තමයි ලේකම් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අංක 19 ශ්‍රී සංඝරාජ මාවත කොළඹ 10. ඉතින් මේ තනතුරේ ස්වභාවය සහ රාජකාරී ව්‍යුහය ගැන කතා කරොත් මෙම පත්වීම ස්ථිරයි ඉස්ට්‍රම් වැටුප් හිමි වෙන ඔබට ඊට අමතරව පත්වීම බාරගත් දිනේ සිට වසර 3ක් පරිවාස කාලයකට ඔබ යටත් වෙනවා. ඉතින් බදවා ගැනීමේ සුදුසුකම් ලෙස ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. ආයුධ පත්‍ර බාර ගන්නා අවසාන දිනයට වයස අවුරුදු 18ට නොඅඩු අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕන. දැනටමත් රාජ්‍ය සේවයේ සිටින ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලාභීන් සඳහා උපරිම වාස්තු සීමාව බලපන්නේ නැහැ කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. සෑම අපේක්ෂකයෙකුම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තනතුරේ රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් ඉන්න ඕන කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැරදි වාර ගණනකදී යටත් පිරිසින් සම්මාන දෙකක් ඇතුළු විෂයන් 6ක්ව සමත් වීම තමයි මේකේ අධ්‍යාපන සුසුකම් වන්නේ. හරි අපි දැන් බලමු බඳවා ගැනීමේ ක්‍රමවේද ගැන. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් පවත්වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකදී අයදුම්කරුවන් ලබා ගන්න ලකුණු වල කුසලතා අනුපිළිවෙල තරයේම අනුගමනය කරමින් සුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් කාර්යාල සේවක සේවයේ තුන්වන ශ්‍රේණියේ කාර්යාල කම්කරු තනතුරට පත් කරනු ලැබේ. අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අපේක්ෂිත භාෂා මාධ්‍යයේ පැහැදිලිව අයදුම් පත්‍රයේ සඳහන් කළ යුතු අතර ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ එම භාෂා මාධ්‍යෙම පැවැත්වෙනවා. ඉතින් මෙම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දෙන විදිහක් තියෙනවා. ඒ තමයි පළමුවෙන්ම ඔබ ලබා ඇති වෘත්තීය සුසුකම්. ඒ සඳහා ලකුණු 5ක් හිමි වෙනවා. ඔබගේ සංවේදන හැකියාවට ලකුණු 10ක් හිමි වෙනවා. අධ්‍යාපන සුසුකම් වලදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතයේ භාෂාව දෙවෙනි රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව සහ වෙනත් භාෂා සාමර්ථ්‍යයක් ලබා දීම එක් භාෂාවක් සඳහා ලකුණු 2 බැගින් උපරිම විෂයන් 5ක් සලකනු ලැබේ. මේ සඳහා ඔබ ලකුණු 10ක් ඔබගේ පෞරුෂය සඳහා ලකුණු 5ක් මීට අමතරව බාහිර ක්‍රියාකාරකම් ක්‍රීඩා සමාජ සේවා යන ආදී ඒවට ලකුණු 5ක් ඔබ සම්මුඛ පරීක්ෂණයේ දක්වන කුසලතාවයට ලකුණු 10ක් ඇතුළුව මුළු ලකුණු 50න් තමයි ඔබට හිමි වෙන්නේ. ඉතින් වැටුප ගත්තොත් ඔබට රුපියල් 61880ක වැටුපක් හිමි වෙනවා. ඔබ අයදුම් පත්‍රයේ සමග උපැන්න සහතිකයේ සහතික කළ පිටපතක්, ජාතික හැඳුනුම්පත හෝ වළංගු විදේශ ගමන් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්, අධ්‍යාපන සහතිකවල සහතික කළ පිටපත්, ඒ සමගම ග්‍රාම නිලධාරී සහතිකයත් DS04 ආකෘතිය තමයි ඔබ මේ සඳහා ඉදිරිපත් කර යුතු වන්නේ. ඉතින් මේක තමයි අයදුම් පත්‍රය. මම මේ අයදුම් පත්‍රයේ ලින්ක් එක පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරලා print කරලා මේක පුරවලා මම ඉහතින් සඳහන් කරන ලද සහතික පත්‍රවල ඡායා පිටපත් සමග ඔබට මම පළමුව සඳහන් කරපු ඇඩ්‍රස් එකට ලියාපදිංචි තැපෑලෙන් යවන්න තමයි තියෙන්නේ. මීට අමතරව මේ එක් පුරප්පාඩු පවතින ආයතනය ගැන මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. උදාහරණයකට අමාත්‍යාංශයේ පුරප්පාඩු 5ක්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක්, අභියාචනාධිකරණයේ පුරප්පාඩු 10ක් වශයෙන් දිවෙනේ සියලුම ප්‍රදේශවල පුරප්පාඩු තියෙනවා කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ ලින්ක්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලට පහසුවෙන් මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් රජයේ රැකියාව පිළිබඳ දැනුවත් වෙන අපේ YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරෙන් මතක් කරනවා. තවත් මේ වගේ රජයේ රැකියාව අවස්ථාවකින් හමු වෙමු. සුබ දවසක්.